අපි සාමාන්‍ය සමය අපි ජීවත් වෙනවා. සාමාන්‍ය සමය 21 වන ඉරුදිනට දවසේ අපි පහතබනවා. අද දේව වචනය අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වයට මනුෂ්‍ය දුර්වලකම් තේරුම් ගත ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැම විටම මනුෂ්‍යයන් වෙනුවෙන් මනුෂ්‍යන්ගේ හදවත තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ. අද ගොඩක් වෙලාවට අපිට තව කෙනෙක්ව තේරුම් ගන්නට අපිට බැරි වෙලා තිබෙනවා. තව කෙනෙක්ගේ ජීවිතයේ දුර්වලකම් තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. මොකද අද දවස් තුල උන්වහන්සේ අපිට ලස්සන පණිවිඩ කීපයක් අපිට අපේ ජීවිතවල රැගෙන එනවා. අද පළවෙනි කියවීම තුල එසායා දිවස්පසාදිතුමා කියනවා දෙවියන් වහන්සේ ਸਰව බලති දෙවියන් වහන්සේ සියලු බලති දෙවියන් වහන්සේ මට කතා කරනවා කියලා. ඉතින් බලන්න මේ දිවස්පසාදිතුමා දෙවියන් වහන්සේව සියලු බලති දෙවියන් වහන්සේ කියලා අමතනවා. ඒ කියන්නේ ඒ තියෙන බලය තේරුම් ගත්ත දිවස්පසාදිතුමෙක් තමයි යසායා දිවස්පසාදිතුමා. එතකොට ඒ දිවස්පසාදිතුමා තමන්ට ඒ දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිතයේ තේරුම් ගන්නවා කියන එකත් ඒ වගේම උන්වහන්සේව දිවස්පසාදිතුමා යසායා දිවස්පසාදිතුමා අත්දැකීමින් තමන්ට ලැබුණු අත්දැකීම් සම්භාරයක් සමග තමයි එතුමාට උන්වහන්සේව සියලු බලති දෙවියන් වහන්සේ කියලා අමතන්නට පුළුවන් වුණේ. අද සුවිශේෂය තුළ ස්වාමීන් වහන්සේ අහනවා තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් මාව මිනිස්සු හඳුන්වන්නේ කොහොමද කියලා. ඒතර එක එක්කෙනා විවිධාකාර පිළිතුරු සපයවනවා. දිවසුවරයෙක්, එපකෙම එලියා, එපකෙම සමහර ජොහාන් කියලා. ඒ වගේම මේ විවිධාකාර නම් වලින් ජනතාව හමතනවා කියලා තමන්ගේ ශ්‍රාවකයන් ජේසුට කියනවා. ඒතර වහන්සේ අහනව නැවතත් ඔබ මාව තේරුම් ගන්නේ කොහොමද? ඔබ මාව අමතන්නේ කොහොමද? ඔබ මට දීලා තියෙන නම කුමක්ද කියලා නැවත ප්‍රශ්න කරද්දී පේතුරුතුමා කියනවා ඔබ සැබෑ ක්‍රිස්තුවරයාණෝ. සැබෑ පුත්‍රයන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිතුර දෙනවා පේතුරු ස්වාමීන් වහන්සේට. ඊට උන්වහන්සේ කියනවා ඔබ මේක මනුෂ්‍ය මට්ටමින් ඔබට මේක කියන්න බෑ. ඒක ඔබට කියන්න ආත්මයන් වහන්සේ ඔබව මෙහෙවල ලැබුවා. ඒ නිසා තමයි ඔබට මේ දෙක කියන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම පෞලතුමාදලා ලස්සනට පැහැදිලි කරනවා ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ හිතන විදියට කවුද හිතන්නේ? උන්වහන්සේගේ ඥානය තේරුම් ගන්න පුළුවන් කාටද? උන්වහන්සේගේ වරප්‍රසාදය තේරුම් ගන්න පුළුවන් කාටද කියන එක සුදු පෞලතුමා මතක් කරලා දෙනවා. ඉතින් බලන්න මේ වචනය මොනතරම් ලස්සනද කියලා. ඉතින් මේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව එයාට හඳුනා ගන්නට විවිධ දේවල් තිබුණා. ඒ වගේම උන්ගේ අත්දැකීම් තිබුණා. ඒ අත්දැකීමට තමන්ව ඇතුළු කරගත්තා. අද ඔබටත් මටත් මේ අත්දැකීම ලබා ගන්නට අපි සූදානම්ද කියන එක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට විවිධ අන්දමින් අපිට ලැබෙන ඒ වචනය හරහා හදවතට කතා කරද්දී ඒ හදවත විවෘත කරලා ඒ උන්වහන්සේගේ වචනයට සවන් දීලා උන්වහන්සේගේ ඥානය තේරුම්ගෙන උන්වහන්සේ ඔබට මට ප්‍රකාශ කරන දේ අපේ ජීවිතවලට ඇතුළු වෙන්නට ඇතුළු කරගන්නට මම සූදානම්ද? මම ක්‍රියා කරනවද? මම ඒ දෙයට මම මොන විදියටද මම ඒ දෙයට මගේ හදවත යොමු කරන්න කියන එක අද කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. ඒක නිසා අපේ මොකන්තේනිය අපි සැබවින්ම ජේසු මට කවුද කියන එක තේරුම් ගන්න නම් මම කියන එක මම තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම මා තුල වැඩවසන ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව මම හඳුනා ගන්නට ඕනේ. හඳුනා ගන්න නම් මම මොකක්ද කරන්නට ඕනේ? වහන්සේට ඉඩ දෙන්නට ඕනේ මගේ ජීවිතේ ඒ වචනයට ඉඩ දෙන්නට ඕනේ මම වෙනස් කරන්න, මගේ හදවත වෙනස් කරන්න, මගේ කතාබහ වෙනස් කරන්න, මගේ හිතන පතන දේ වෙනස් කරන්න මම ඉඩ දෙන්නට ඕනේ.
එතකොට ස්වාමීන් වහන්සේ අපිව වෙනස් කරනවා. ආත්මයන් වහන්සේ අපව මෙහෙවනවා. අපව යොමු කරන්නේ හරි මාර්ගයට. අන්න ඒක නිසා අද මේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ කවුද කියන එක පෞද්ගලිකව මට හිතන්නට කල්පනා කරලා බලන්නට අද සුදු වචනය ඔබට මට මතක් කරලා දෙනවා ආරාධනා කරනවා. හැමෝටම ජීසුස්